අපි අද කතා කරනවා road to recovery. අපිට රිකවර් කරගන්න මොකද තිබුණේ? ඒක තමයි වැදගත්. අපි කවුරුත් මීට වසර කිහිපයකට පෙර අපේ රටේ ආර්ථිකයේ ඇති වූ ගැඹුරුතම අර්බුදයේ ප්‍රතිවිපාක වලට මුහුණ දුන්නා. එකක් අපේ ආර්ථිකයේ මුහුණ දුන්නා. දෙක අපේ රටක් හැටියට මුහුණ දුන්නා. තුන අපේ රටේ ජනතාව මුහුණ දුන්නා. එතකොට අපිට මාවත් දෙකක් තිබුණා තෝරගන්න. ඒ පැරණි අසාර්ථක විනාශකාරී මාවතේ මේ යනවද? එහෙම නැත්නම් යලි අපේ රට ජයග්‍රහණය කිරීම සඳහා නව මාවතක් තෝරා ගන්නවද කියන ප්‍රශ්නේ. මම හිතන්නේ අද අපේ කාටත් සතුටින් ප්‍රකාශ කරන්න පුළුවන් අප විසින් තෝරා ගන්නා ලද මාවත අපිට මේ ශාස්ත්‍රීය විශාල ජයග්‍රහණ ගෙන දී තිබෙනවා. ඒක හරි පැහැදිලි. එහිදී ඒ සඳහා දේශපාලන අධිකාරීන්ට වගකීමක් සහ බැඳීමක් තිබෙනවා. ඒ වගේම අපේ රාජ්‍ය ආයතන විශේෂයෙන්ම මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය එම ආයතනයන්ට විශාල වගකීමක් තිබුණා. ඒ වගේම ඒ විශාලතම පංගුව තිබෙන්නේ මේ ප්‍රතිසංස්කරණයන්හිදී යම් පීඩාවට පත්වෙන ජනපජාව. ඔවුන් මේ අර්බුදයෙන් අපේ රාජ්‍ය මුදවා ගැනීම සඳහා තමන්ගේ පැත්තෙන් කරන ලද කැපකිරීම දරා ගැනීම පෙන්눔 කරලා තිබෙනවා. එනිසා අපි සාධක ගණනාවක් ආර්ථික ශාස්ත්‍රය අපි විමසා බැලුවොත් අපි යම් ස්ථාවර ස්වභාවයක් අත්පත් කරන් තිබෙනවා. ණය ප්‍රතිවගත කර ගැනීම අපිට අවසන් කරන්න ලැබිලා තිබෙනවා. සැලකිය යුතු කාලයක් ඩොලරේ ස්ථාවරය පවත්වා ගන්න හැකියාව ලැබී තිබෙනවා. අපි අපේක්ෂා කරන රාජ්‍ය ආදායම උපයා ගැනීමට සමත් වී තිබෙනවා. අපි අපේක්ෂා කරන විදේශ සංචිත ගොඩනගා ගැනීමේ හැකියාව අපට තිබෙනවා. මතු පිටතලයේ ආර්ථික සාධකවල අපි ඉතාමත් ශක්තිමත් ස්ථාවරභාවයක් පෙන්වන්න කරනවා. එහෙත් අර්බුදයේ ගැඹුරු තුවාල තාමත් සුව වී නැහැ. අපේ අර්බුදය තාමත් අභ්‍යන්තරව අවසන් වී නැති බව අපි තේරුම් ගත යුතුයි. එහෙමනම් මතු පිටතලයේ ස්ථාවරභාවයක් අපිට නිර්මාණය වී තිබුණට ගැඹුරු ආර්ථික දේහි නව ප්‍රතිසංස්කරණයන් සහ නව වෙනස් කිරීම අනිවාර්යයි. මේ தત્ත්වයේ ස්ථාවරභාවයක් බවට පත් කරගන්න අපේ රට අපේ ආර්ථිකය තිබෙන තැනින් උඩට ගන්න. එහිදී වැදගත් සාධක කීපයක් කිරීම අවධානය යොමු කරන්න කැමතියි. එක අපේ රාජ්‍ය දේහය. අප විශ්වාස කරනවා මේ අර්බුදයෙන් ගොඩ වීම සඳහා අපේ රට ස්ථාවර නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් රාජ්‍ය සේවයක් අවශ්‍යයි. එහෙත් එම රාජ්‍ය සේවය වෙනුවෙන් අපි දරන පිරිවැය විශාලයි. අපි නොදැරිය යුතු පිරිවැයක් මේ සේවාව ලබා දීම වෙනුවෙන් අපි අද ධර්මයෙන් තිබෙනවා. නිසා අපේ අභියෝගයක් තිබෙනවා. ශක්තිමත් රාජ්‍ය සේවයක් ගොඩනගන ගමන් පුරවැසියන්ට ආවම පිරිවැයකින් ඒ සේවාව ලබා දීම අපේ අපේක්ෂාව. එහිදී අපි දැනටමත් තීරණයක් කරන් තිබෙනවා සමහර රාජ්‍ය ආයතන වසදමිය යුතුයි. ඒ රාජ්‍ය ආයතන සමහර විට ගොඩනැගුණේ එදා තිබුණු ආර්ථික සමාජීය තත්ත්වයට අවශ්‍ය වෙන පරිදි දශක ගණනාවකට පෙර අද සමාජ ආර්ථික තත්ත්වය වෙනස් වී තිබෙනවා නම් සමහර ආයතනවල පැවැත්මම අවලංගු වී තිබෙනවා. අපි ඒක කළ යුතුයි. ඒ වගේම තවත් රාජ්‍ය ආයතන තිබෙනවා එකම කාර්ය වෙනුවෙන් ආයතන කීපයක් ගොඩනැගලා තිබෙනවා. අපි එම ආයතන ඒකාබද්ධ කළ යුතුයි. තුන්වෙනි කරුණ සමහර රාජ්‍ය ආයතනවල අරමුණු සහ ඉලක්ක වෙනස් කළ යුතුයි. එනිසා මේ රාජ්‍ය දෙහි ශක්තිමත් පරිවර්තනයක් අපිට අවශ්‍යයි. මේ ස්ථාවරභාවය ඉදිරියට ගෙන යන්න. එය ඊට ශක්තිමත්ව කිරීම සඳහා අපි කැප වී සිටිනවා. දෙවනුව අපේ රාජ්‍ය යාන්ත්‍රණය පුරා පැතිරී තිබෙන අකාර්යක්ෂමතාවය විශේෂයෙන්ම දූෂණය අල්ලස අපි පිට දැකිය යුතුයි. නැත කාලේ ඔබ වාර්තා වෙන පුවත් දෙස බැලුවොත් අපේ රාජ්‍ය කොතනද තියෙන්නේ කියලා ඔබට සොයා ගන්න පුළුවන්. පොලිස්පතිවරයා පොලිසියට බය සැඟවෙනවා. බන්ධනාගාරයේ කොමසාරිස්වරයා බන්ධනාගාරගත වෙනවා. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවටපත් වෙනවා. ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවටපත් වෙනවා. එන අපේ රාජ්‍ය දෙහි කොතනද තිබෙන්නේ? අකාර්යක්ෂමතාවය, අල්ලස, දූෂණය මේ අර්බුදයට විශාල පාරක් නිර්මාණය කරා. අල්ලස ඒ මොහොතේ සිදුවන ගනුදෙනුව නෙවෙයි. ඒ අල්ලසා දූෂණය විසින් ඒ නිශ්චිත මොහොතේ අවශ්‍ය ව්‍යාපෘති
අපි සිදු කරේ නැහැ. අනිත් පසින් අල්ලසා දූෂණය විසින් අපිට අනවශ්‍ය ව්‍යාපෘති අපි දියත් කරා. ඒවා අපිට බරක් වෙලා තිබෙනවා අදත්. ඒ නිසා මේ තත්ත්වෙන් අපි ගොඩ එන්න නම් අපේ රාජ්‍ය ආයතන කාර්යක්ෂම කිරීමත් අල්ලස දූෂණය තීරණාත්මක ලෙස පරාජය කිරීමට අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් රාජ්‍යයක් ලෙස අපි කැප වී සිටිනවා. තුන්වෙනුව අපේ රාජ්‍ය ආයතනවල විශේෂයෙන්ම අපි විශ්වාස කරන ආර්ථිකයත් එක්ක සංවේදී ශේස්ත්‍ර යම් ප්‍රමාණයක් රජයේ අතේ තබා ගත යුතු කිනිස්ථාවරයක් අපිට තිබෙනවා. ඒ හේතුවන් කවරක්වත් නෙවෙයි. අපේ බලශක්ති වෙළඳපොළ ඉතා කුඩා වෙළඳපොළක්. අපේ මූල්‍ය වෙළඳපොළ ඉතා කුඩා වෙළඳපොළක්. ඒ නිසා අපි වගේ රටක ඒකාධිකාරී නිර්මාණය වීමේ අනතුර තිබෙනවා. ඒකාධිකාරී නිර්මාණය වීමේ අනතුරට මුහුණ දෙන්න නම් සමහර ශේස්ත්‍රවල රජයේ පංගුවක් නියෝජනය කළ යුතු කෙනෙක් ස්ථාවරය අපි ඉන්නවා. හැබැයි ඒ නියෝජනය කළ යුතු වන්නේ ආයතන කිසිසේත්ම මහජනයට බරක් වෙන ආකාරයෙන් නෙවෙයි. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව වැනි ආයතනයන් ආර්ථිකයට ජනතාවගේ දෛනික ජන ජීවිතයත් එක්ක ඉතා සමීපව ගැට ගැසී තිබෙනවා. ඒ ආයතනවල යම් පාලනයක් රජයේ සතු තිබිය යුතු කෙනෙක් ස්ථාවරය අපි ඉන්නවා. ඒත් එම ආයතනයන් පවත්වාගෙන යාම වෙනුවෙන් මහජනයා වැය බරක් නොදරිය යුතුයි. ඒ නිසා නිෂ්පාදන පිරිවැයට අනුරූපී වන පරිදි මිල ගැලැප්විය යුතුයි. විදුලි ඒකකයක් නිෂ්පාදනය කරන්න යන පිරිවැයට අනුව විදුලි ඒකකයේ මිල තීරණය කළ යුතුයි. අපි මේ පදනම ආරක්ෂා කරන්න බැඳී සිටිනවා. ඒ වගේම නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණ අපි ශක්තිමත් කරන්න සූදානම් සිටිනවා. පුරවැසියන්ටම සේවාවන් ලැබිය යුතු වන්නේ ඒ සේවාව දරන පිරිවැයට ලබා දිය යුතුයි. එහෙත් අපි දන්නවා සමහර අඩු ආදායම්ලාභී සමාජ කණ්ඩායම් ඉන්නවා. අපිට ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකොට එහි ප්‍රතිඵල ජනතාවට ගලා එන තෙක් එම ජනතාවට ඉවසාගෙන ඉන්නේ කියලා කියන්න අපිට අයිතියක් නැහැ. ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතිකොට ආර්ථික ප්‍රතිලාභයම ජනතාවට ගලාගෙන එන තෙක් අපි එම ජනතාව බලාගත යුතුයි. ඒක යුක්තිගරුක රාජ්‍යක වගකීම. ඕනෑම වෙලාවක සමාජයේ ආර්ථික ක්‍රියාදාමයත් එක්ක සම්බන්ධ නොවන ජනපජාවක් ඉන්නවා. ඒ වැඩිහිටි ප්‍රජාවන් වෙන්න පුළුවන්. ආබාධිත ප්‍රජාවන් වෙන්න පුළුවන්. තමන් හැදී වැඩෙන පරිසරය අනුව තමන්ට ආර්ථිකයට සම්බන්ධ වීමට නොහැකියාව වෙන්න පුළුවන්. මේ ආදි සාධක විසින් ආර්ථිකයට සක්‍රියව සම්බන්ධ නොවන සම්බන්ධ කරගත නොහැකි ජනපජාවක් නිතරම සිටිනවා. රාජ්‍යක වගකීම තමයි එම ජනපජාව ආරක්ෂා කර ගැනීම සඳහා බලා ගැනීම. රාජ්‍යයකට කිසිසේත්ම එම ජනතාව අත්තර ආර්ථික සංවර්ධනය කරේ කතා කිරීමෙන් පළක් නැහැ. එය මනුස්සත්ව පිළිබඳ ප්‍රශ්නයක්, යුක්තිය සහ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නයක්. එනිසා අපි ඊටමත් ඉලක්ක සහගත ප්‍රජාවට සහනාධාර ලබා දී යුතු කියන ප්‍රතිපත්තිය ඉන්නවා. ඒ කිසිසේත්ම දේශපාලනීකරණය වූ සහනාධාර වැඩ පිළිවෙලක් නොවේ. ඒ නිශ්චිත වශයෙන් සමාජ යුක්තිය පිළිබඳව සමාජ ආරක්ෂණයක් ලබා දීමේ වගකීම පිළිබඳ ප්‍රශ්නයක් ලෙස අපි මනින්න සූදානම්. ඔබට අත්දැකීම් තිබෙන අපේ සහනාධාර වැඩසටහන් හැම විටම දේශපාලනීකරණය වූ වැඩසටහන්. ඔබට ඉතාමත් වගකීමෙන් කියනවා. අපි දේශපාලනීකරණ වූ සමාජ ආරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ නැහැ. අපි බලාගත යුතු සමාජ ආරක්ෂා කළ සමාජ ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට ඒ යුක්ති සහගත කරන රජය ඉටු කරනවා. අනෙක් පස්සෙන් ගත්තොත් අපිට ශේස්ත්‍ර ගණනාවක ස්ථාවර භාවයන් අපි ඉලක්ක සම්පූර්ණ කරගෙන තිබෙනවා. හැබැයි අපි තවත් වේගයෙන් ඉලක්ක සම්පූර්ණ කරගත්තු ශේස්ත්‍ර කීපයක් තිබෙනවා. පළමු කොටම රුජු විදෙස් ආයෝජන අපි කැඳවා ගත යුතුයි. පසුගිය දශක ගණනාවක් අපි අවුස්සලා බැලුවොත් ඒ නිශ්චිත මොහොතේ ලෝකයේ ආර්ථික ස්වභාවයත් එක්ක ආර්ථික චලනයන් එක්ක ආර්ථික දිශානතියත් එක්ක කල්පනා කරලා බැලුවොත් අපි අවශ්‍ය වෙන ප්‍රමාණවත් රුජු විදෙස් ආයෝජන කැඳවා ගැනීමට අසමත් වූ රාජ්‍යයක්. එනිසා අපි ප්‍රමාණවත් රුජු විදෙස් ආයෝජන කැඳවා ගත යුතුයි. හැබැයි අපිට කැඳවා ගැනීමට එම කැඳවා ගැනීමේ අභියෝගය තියෙන්නේ අපි තම ශක්තිමත් ආර්ථිකයක් පිළිබඳ තියෙන තැනක සිට නොවේ. අපි බිඳවැටුණු ආර්ථිකයේ සිට යලි යථාවත් කර ගැනීම සඳහා පොරබදන තැනක සිට විශේෂයක් තිබෙනවා. අපේ මූල්‍ය වෙළඳපොළ පිළිබඳ විශ්වාසය බිඳවැටුණා. අපේ එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වුණා. අපේ ඩොලර් සංචිත ඉතාමත් අවම මට්ටමකටපත් වුණා. අපි එතෙන් සිට ගොඩයිමින් තිබෙනවා. එතෙන් සිට අපි යථාවත් කරගනිමින් තිබෙනවා. එහෙත් ඒ ප්‍රමාණවත්ද අපිට ආයෝජනයන් කැඳවා ගැනීම වෙනුවෙන් මම හිතනවා යම් දිරිගැන්වීම් අපි ආයෝජනය සඳහා ලබා දී යුතු තිබෙනවා. අපිට ආරම්භක පියවරක් මේ ඇති වී තිබෙන තත්ත්වයෙන් ආයෝජනයට ආකර්ෂණීය පරිසරයක් නිර්මාණය කිරීම ඉලක්ක කොට ගනිමින් සහ දිරිගැන්වීමක් ලෙස යම් සහනයක් ලබා දීම කරී අපි අවධානය යොමු කළ යුතුයි කියන ස්ථාවරයක අපි ඉන්නවා. ඒ පිළිබඳව අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා. ඒ වගේම අපි අපේ රටේ
ජාතික ආර්ථිකයට සහ ජාතික නිෂ්පාදනයට යලි පණ දෙන්නේ කොහොමද? ප්‍රශ්නයක් තිබෙනවා. පසුගිය බිඳ වැටීමේ හේතු කොටගෙන අපේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විශාල ප්‍රමාණයක් බිඳ වැටීමකට භාජනය වුණා. එනිසියට 90කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ කළමනාකරණ දෝෂ හෝ ඔවුන්ගේ ව්‍යාපාරික දෝෂ නොවේ. පොදු ආර්ථිකයේ බිඳ වැටීමේ ප්‍රතිවිපාක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් භුක්ති විඳ. එනම් අපිට යලි ඔවුන් නගා සිටුවීම සඳහා යම් සහනයක් අපි ලබා දිය යුතුයි. මා කියන්නේ දිගු කාලයක් නොවේ. මේ තියෙන තත්වයෙන් තවත් අපිට ඉදිරි පියවරක් ගන්න නම් මේ ශේෂ්ත්‍ර ක්‍රිය අපි අවධානය යොමු කළ යුතු තිබෙනවායි කියලා අපි විශ්වාස කරනවා. තුන්වෙනුව අපේ රටේ ආර්ථිකයේ වර්ධනය වගේම ආර්ථිකයේ ප්‍රසාරණය වැදගත්. ග්‍රාමීය ජනතාව ආර්ථිකයෙන් විතන් කරන ලද ආර්ථිකයෙන් පිටමං කරන ලද මිනිස් දූවිලි බවට පත් වී තිබෙනවා. අපිට අගනගරේ ආර්ථික වර්ධනයන් පිළිබඳ දත්ත පිළිබඳ අපිට ගොඩක් කතා කරන්න පුළුවන්. හැබැයි දත්ත වලින් පිළිබිඹු නොවන කරුණක් තිබෙනවා. ආර්ථික වර්ධනයේ සාධක ජනතාවට යහපත් ප්‍රතිඵල ගෙනත් දෙන්න නම් ආර්ථිකයේ ප්‍රසාරණය අත්‍යවශ්‍යයි. එනිසා අපි ආර්ථිකයේ ප්‍රසාරණය කිරීම සඳහා ඈත ගම් බල පුරවැසියන්ට ආර්ථිකයේ කොටස්කරුවන් බවට පත්වීම සඳහා අවශ්‍ය වෙන සැලසුම් සහ ක්‍රියාමාර්ග අපි දියත් කළ යුතු තිබෙනවා කියලා අපි විශ්වාස කරනවා. එනිසා අද ආර්ථිකය ඇති වී තිබෙන සමනය ස්ථාවර බවට අත්පත් කරගන්නත් මේ తත්වය තවත් ශක්තිමත් වෙනකට වර්ධනය කරගන්නත් විශාල කාර්යයක් අපේ වෙත පැවරී තිබෙනවා කියන විශ්වාසයක් අපිට තිබෙනවා. මේදී අවසන් වශයෙන්ම මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලබා දුණු සහායත් ඒ වගේම එහි යම් අගතියකට පත් වුණා අපේ පුරවැසියන්ගේ දරා ගැනීමත් ඔවුන්ට බෙහෙින්ම පිසිතිවන්ත විය යුතුයි. මම ඊට පෙරත් ප්‍රකාශ කරලා තිබෙනවා. අපේ අදිටන මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක විස්තීර්ණ ණය වැඩසටහන ආපු අවසන් වැඩසටහන බවට පත් කර ගැනීම අපේක්ෂාවක් අපිට තිබෙනවා. අපේක්ෂාවක් තිබෙනවා. 2028 වෙනකොට අපි ගෙවිය යුතු ණය අපේ ස්වශක්තියෙන් ගෙවා ගැනීම සඳහා අවශ්‍ය වෙන ආර්ථික වර්ධනයක් සහ ආර්ථික ස්ථාවරභාවයක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් අපිට තිබෙනවා. ආර්ථිකයේ බිඳ වැටුණු තැනක රාජ්‍යක ස්වාධීපත්‍ය රඳා පවතින්නේ නැහැ. ආර්ථිකයේ බිඳ වැටුණු තැනක රාජ්‍යක ස්වෛරභාවය රඳා පවතින්නේ නැහැ. අපි කැමති වුණත් අකමැති වුණත් අපිට ස්වාධීපත්‍ය සහ ස්වෛරභාවය අහිමි වී තිබෙනවා. ඒ නිසා මේ අවසන් ප්‍රතිඵලය බවට පත් විය යුතු වන්නේ ජාතියක් ලෙස අපේ ස්වාධීපත්‍ය සහ ස්වෛරභාවය අත්පත් කර ගැනීම. ඒ වෙනුවෙන් වෙහෙසකර ව්‍යායාමයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අත් නොහරින ව්‍යායාමයක් තිබෙනවා. ඒ වෙනුවෙන් අවසන් කළ යුතු කාර්යයක් තිබෙනවා. ඒ කාර්යය ඉටු කිරීමට දේශපාලන අධිකාරී හැටියට අපේ බැඳීමත්, රාජ්‍ය නිලධාරීන් හැටියට ඔබට තියෙන වගකීමත්, මහ ජනතාව හැටියට ඔබට තියෙන සහයෝගයත් මා අපේක්ෂා කරනවා. බොහොම ස්තුතියි සියලු දෙනාටම.